ගොඩ දවසකට පස්සේ අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. මගේ තවත් දවසක් ගත වුණේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අද මට ඉස්කෝලේ ළමයි කිහිප දෙනෙක් අරගෙන පැල්මඩුල්ලේ පන්සලකට යන්න තියෙනවා ත්‍යාග ප්‍රදාන උත්සවයකට. ඉක්මනට අපේ කෑම ටික හදලා මම ඊළඟට බබාගේ කෑම එක ලෑස්ති කළා. බටර් ටික රත් වෙනකොට අපි කපාගත්ත එළවලු ටික මේකට දාලා ටිකක් ටෙම්පරාදු කරලා ඊළඟට තමයි හොදගත්ත හාල් ටිකයි පරුප්පු ටිකයි දාන්නේ. ඊට පස්සේ වතුර ටිකක් දාලා අපි මේක වහලා හොඳට තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ වතුර ටික හිඳුනට පස්සේ මම මේකට තලයට ටිකකුයි අපි කපාගත්ත පලා වර්ගය එකතු කරනවා. මම නම් ගොඩක් වෙලාවට බබාගේ කෑම එකට දාන්නේ ලුණු විල. ඉස්කෝලේ යන දවසට නම් මම 10:00 ඉන්ටර්වල් එකට තමයි මං ගෙදරින් ගෙනියන බත් එක කන්නේ. ඉතින් අද මම යන්නේ ඉස්කෝලේ නෙමෙයිනේ. ඒ හින්දා කෑම කන්න පුළුවන් වේද දන්නෙත් නැහැ. ඒ වුණත් දැන් මට බත් කන්න බෑ මෙච්චර උදේ පාන්දර. ඒ නිසා මම උදේට කන්න ඕට්ස් ටිකක් හදාගත්තා. මම එකෙන් ටිකක් මහත්තයට දුන්නා කන්න කියලා. එයා කන්න අකමැතිම කෑමක් තමයි මේ. ඒත් අර මං කිව්ව හින්දා එයා අකමැත්තෙන් ඔන්න කටවල් දෙක තුනක් කෑවා. මම දැන් පන්සලට ආවා. මේක රෙකෝඩ් කරලා ටික දවසකට පස්සේ තමයි මම මේ වොයිස් දාන්නේ මේකට. ඉතින් දැන් මට මේ පන්සලේ නම මතක් වෙන්නේ නැහැ. පැල්මඩුල්ලට පොඩ්ඩක් මෙහා තියෙන්නේ ගණේකම පන්සලෙම පහු කරලා යනකොට කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මේ පන්සලේ නම කමෙන්ට් කරගෙන යන්න. ඔන්න දැන් මේ වැඩේත් ඉවරයි. මම දැන් මෙතනින් බස් එකේ නැගලා තමයි යන්නේ. ඉතින් ගොඩ දවසකට පස්සේ බස් එකේ මෙහෙම නිදහසේ යන්න පුළුවන් වුණේ. ඉතින් ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට රිලැක්ස් වෙන්න මේකත් හොඳ අවස්ථාවක්. බොෂ් එකක් දාගෙන දැන් ආව කෑම කන්න. ඉතින් චිලි පැකට් එකක් තිබුණා ගෙදර ගොඩක් කල් ගෙනහල්ලා හදන්න නැතුව. ඉතින් මං හිතුවා අද මේක හදන්න ඕනි කියලා. ඊළඟට ඉතින් ගොඩක් වෙලා යනකම් බබා ළඟටම වෙලා තමයි හිටියේ. මගේ අල්මාරියක මෙන්න මේ ලාච්චුව මට ගොඩක් දවසකින් අස් කරන්න බැරි වුණා. ඉතින් මම පොඩ්ඩක් ඒක ඇරලා බලනකොට මේක දකින්න හම්බුණා මට. මම පෙන්නන්නම් ඔයාලට මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් අපේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 6ක් විතර වෙනවා. අම්මගේ ඇඳුම් කිහිපයක් මම මේ විදිහට අයින් කරලා තියාගත්තා. අනිත් ඒවා නම් ගොඩක් ඒවා දුන්නා. මෙන්න මේ දම්පාට ගවුම අම්මා ICU එකට දානකොට මේක තමයි අම්මා ඇඳගෙන හිටියේ. අම්මගේ අන්තිම උපන්දිනේට තාත්තා අම්මටයි අක්කටයි දෙන්නටම ගෙනත් දුන්නා. මොකද ඒ දෙන්නගේම උපන්දිනේ එක දවසේ. ඉතින් ඒ ගවුමයි අම්මා පාවිච්චි කරපු ටවල් එක එයා
උයනකොට අඳින චීත්ත වලින් දෙකක් ඒ වගේ ටිකක් මම මේ විදිහට අයින් කරලා තියෙනවා. ඉතින් මේ ඇඳුම් ටික දකිද්දී අපේ පරණ මතකයන් සේරම ආයෙත් අලුත් වුණා. රාජේශ්වරී අක්කා යන්න කලින් රැට උයනේවෙන් ටිකක් හරි ලෑස්ති කරලා තියන්න ඕනි කියලා මම හිතුවා. එතකොට මට ඒක ලේසි. බලන්නකෝ අද මම හදන මෙනු එක මේක මම මේ කොහෙදවත් දැකලා මට කන්න ආසිතුණා නෙමෙයි. මට නිකම්ම හිතුණා මේ විදිහට හදලා බලන්න ඕනි කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉස්සෙල්ලම මම මාළු මිරිස් එකට ඕනි කරන ෆිලින් එක තමයි මේ හැදුවේ. මේක දෙපාරක් කෝට් කරගත්තොත් තමයි ඉතින් ඒක හරිම විදිහට එන්නේ. ඉතින් මට වෙලාවක් තිබ්බ නැති නිසා මම එකපාරයි මේක කෝට් කරේ. මේ තියෙන රාජේශ්වරී අක්කාගේ පංගුව. එයාට මේක ගෙනියන්න දුන්නා. ඉතින් එයා යන්න කලින් ඉක්මනට මම බබාගේ කෑම එකත් හදාගත්තා. ඇත්තටම රාජේශ්වරී අක්කා ගැන කියනවා නම් එයා මට අම්මා නැති අඩුව දැනෙන්න දෙන්නේ නැහැ. මොකද එයා අම්මා වගේ තමයි. ඇත්තටම එයා අපේ ගෙදර කෙනෙක් වගේ. මෙයා වීඩියෝ එක බලයි. ඇත්තටම එයාට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. දැන් නම් වෙලාව රෑ 4ට කිට්ටුයි. දැන් තමයි ඔන්න මම රෑට උයන්න ආවේ. අපේ ගෙදර කට්ටිය කොහොමත් රෑ කෑම එක ටිකක් පරක්කු වෙලා ගන්නෙ. ඒ වගේම මම දේවල් ටිකක් ලෑස්ති කරලා තියෙන නිසා මට වැඩි වෙලාවක් යන්නේ නැහැ දැන් උයන්න. දැන් මම කියන්නම්කෝ මොකද්ද මෙනු එක කියලාද. මාළු මිරිස් එකයි ඊට පස්සේ පරෙප්පුයි සීනි සම්බෝලයි බිත්තරයි. මෙන්න මේ ටික තමයි මට කන්න ඕනි කියලා හිතුනේ. මේවට අමතරව මහත්තයාගේ අම්මා කොස්තම්බල එවලා තිබ්බා. අපේ අක්කා බීෆ් කරි එකක් එවලා තිබ්බා. ඉතින් ඒ ටිකත් මෙතනින් මන් තිබ්බා. අපේ තාත්තාද වේලස්සනින් නිදාගත්ත පරක්කු වෙලා නැගිටලා කනවා කියලා. ඉතින් යාට කතා කරාට තාම නැගිට්ටේ නැහැ. ඊළඟට හවස හොදපු භාජන ටික නියමිත තැන් වලින් තියලා දැන් ආයෙත් එකතු වෙච්ච භාජන ටිකත් හේදුවා. නිදා ගන්න වෙන්නේ රෑ 12ටද 1ටද ඒ වෙලාවට. ඉතින් මේ හැමදේම කරලා වොෂ් එකක් දාගෙන තමයි මම නිදාගන්නේ. එහෙනම් ආයෙත් දවසක අපි හම්බ වෙමු. මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එකත් subscribe කරගෙනම යන්න.